ඔයාලට කොහොමද අද මම මොහොතයි එකේ කැරමල් පුඩින් එක හදාගන්න යන්නේ. ඒක ඇත්තටම හදාගන්න විනාඩියක්වත් යන්නේ නැහැ. මම මුලින්ම ඒකේ තියෙන මේ පැණි එක මේ විදිහට භාජනයකට දාගන්නවා. ඇත්තටම මම මේක හරියට එන්නේ නැති වෙයි කියලා හැදුවේ. හැබැයි මේක හිතුවටත් වැඩිය හොඳට ආවා. ඊට පස්සේ මෙහෙම මේ විදිහට මේ පැණි එක දාලා භාජනය වෙනම පැත්තකින් තියාගෙන මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට කැරමල් පුඩින් එකේ මිශ්‍රණය දාගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට කිරි මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් හැඳි ගා ගන්න ඕනේ කැට ගැහෙන්නේ නැති විදියට. ගොඩක් වෙලා තියාගන්න එපා. මේක ටිකක් සාමාන්‍යයෙන් උතුරගෙන වගේ ඉද්දි ලිප ඕෆ් කරගෙන භාජනයකට දාගන්න ඕනේ. ඇත්තටම මේක ඔයාලට පුඩින් එකක් හදන්න කම්මැලි කෙනෙක්ට දැන් අපි ගෙදර හැදුවොත් ගොඩක් වෙලා යනවනේ පුඩින් එකක් හදාගන්න. හැබැයි මේක ගොඩක්ම ලේසි හදාගන්න ඉක්මනට හදාගන්න පුළුවන්. මේ විදියට භාජනයට පස්සේ අඩුම ගින්දරේ හිමීට හැඳි ගා ගන්න. මම ඊට පස්සේ මේ විදියට පැණි එක තියෙන භාජනයට මේ පොඩි මිශ්‍රණය දා ගන්නවා. ඊට පස්සේ මේක නිවෙන්න චුට්ටි වෙලාවක් තියලා ශීතකරණයට දාගන්න. ඔයාලට මේක ගෙදර ෆ්‍රිජ් එක ගන්න නැති කෙනෙක්ට උනත් හදලා කන්න පුළුවන්. මාරම රසයි. හිතුවටත් වැඩිය හොඳට මම නම් හදපු එක. මේ විදියට තමයි කැරමල් පුඩින් එක මම හදාගත්තේ මෝතා එකේ තිබුණ. ඉතින් ඔයාලත් මේ විදියට ඒක හදලා කාලා බලන්නකෝ. මට නම් ඒක ගොඩක් රසයි. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න. bye.